ඉතින් අද අපිට රිවයිස් කරගන්න තියෙන්නේ අපේ grade 10 වල 9th lesson එක database. So before we come to the revision, I'll tell about this database lesson. We will obtain around 15 marks on our oral paper. We have a oral paper එකේ ලකුණු 15ක් වගේ ගාණක් මේ database lesson එකෙන් achieve කරගන්න පුළුවන්. MCQs 3ක් වගේ ගාණක් එනවා. ඒත් එක්කම තෝරගන්න question එකක් යනවා අපිට second part එකේදී. ඉතින් මේ 15 marks කියන්නේ හැම ලේසියෙන් ගන්න පුළුවන් marks 15ක්. අපිට මේ පාඩමේ ඒ ලකුණු 15 මේ revision එක through achieve කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ short note එක ඇති. short note එකේ තියෙන්නේ එක page එකයි. පැය දෙකක් විතරයි තියෙන්නේ. ඉක්මනට මේ පාඩම revise කරගෙන යමු. The definition of database. Definition of the database is the collection of organized data. Simple as that. Collection of organized data කියන්නේ මොනවාම හරි data ටිකක් organized way එකකින් තියාගෙන ඉන්නවා නම් අපි ඒක database එකක් කියලා කියනවා. Mainly database වර්ග දෙකක් තියෙනවා. පළවෙනිම එක තමයි manual database. Database, when we manage all the things in the database manually, it will be known as manual database. And if we are using computers and softwares to manage and organize data in a database, it will be known as a computerized database. මේ පොදුවේ මේ database ගැන ගත්තාම database වලින් හම්බෙන වාසි සහ අවාසි තියෙනවා. First of all, the advantages of database ගත්තොත් we have efficient in information retrieval. Information එකක් ගත්තට පස්සේ අපිට ඉක්මනට පහසුවෙන්ම retrieve කරගන්න පුළුවන් විදිහක් තමයි මේ database එකක් manage කරනවා කියන එක. example එකක් විදිහට මම ගත්තොත් හිතන්න දැන් අපි manual database එකක් මුලින්ම ගමු. manual database එකක් ගැන ගත්තට පස්සේ දැන් අපේ ස්කූල් එකේ තියෙනවා අපේ record files. Okay, so මගේ record file එක ගත්තොත් 15/524. Okay, මේක තමයි මගේ admission number එක and මට අදාළව record file එකක් තියෙනවා අස්වීමේ සහතිකය. නැත්නම් අපේ leaving certificate එක ගන්න යද්දි හම්බෙන්න. ඉතින් දැන් මම මේක ගන්න ගියාට පස්සේ ඒගොල්ලන්ගේ database එක manually වත් organize වෙන්නේ නැත්නම් මෙන්න මේ 15/524 කියන එක නම හොයන්න ගොඩක් time එකක් යනවා. එතකොට ඒගොල්ලන්ගේ manually හරි database එක organize වෙනවා නම් වෙන්නේ අපේ දැන් මම මේ example එක ගන්නේ මට familiar විදියට අපේ school එකේ මම දන්න විදියට files තිබ්බා. ඒ files වල එයාලා label එකක් අලවලා තිබ්බා. ලොකු rack එකක files තිබ්බා. and files වල labels අලවලා තිබ්බා 1500 to 15200 වගේ 100න් 100 තමයි files තිබ්බේ. ඉතින් එතකොට මෙන්න මෙයා ඉන්නේ 15500 to 15600 කියන තැන. එතකොට අර ගොඩාක් දේවල් අස්සෙන් මේ 15/524 කියන එක කියලා හොයන්න නැතුව මේ 15/500 15/600 අතර තියෙන ෆයිල් එක ඇතුලේ අපිට ইনফরমේෂන් ටික ඉක්මනටම ගන්න පුළුවන්. ඉතින් ඕකම computerized database එකට ගියොත් අපිට මෙන්න මේ 15/524 කියන එක කරාව සර්ච් කරලා easyම එයාට අදාළ data ටික ඉක්මනටම ගන්න පුළුවන්. එතකොට manual database එකනොත් අපිට කාලේ ඉතුරු වෙනවා. හැබැයි manual database එකට වඩා computerized database එකකින් මෙයාව සර්ච් කරොත් කාලේ ඊට වඩා ඉතුරු වෙනවා. Second one, easy to obtain copies in electronic databases. Obviously, අපි ගත්තොත් එහෙම අපි ගාව දැන් අර කිව්ව example එකකේ files ගොඩක් තියෙනවා නම් අපිට හැම file එකකම copy එකක් ගන්න physically ගන්න එක ගොඩක් වෙලා යනවා. but අපි ඒක database එකක් විදිහට organize කරන් යනවා නම් අපිට copy එකක් ගන්න තප්පර ගාණක් තමයි යන්නේ. So second advantage is easy to obtain copies in electronic databases. Third one, requires less physical space for data storage. Okay, so then ආය අපිට පළවෙනි example එකට ගියොත් මම කිව්වා files තියෙන rack එකක් තියෙන room එක. ඒකේ තමයි අපි files ටික store කරලා තියන්නේ. ඒ ඇවිල්ලා manual database. but computerized database වලට ආවට පස්සේ computerized database එකේදී අපේ computer එක store කරන්න විතර අපිට physical space එකක් ඕනේ. ඒ physical space එකේ තියෙන computer එකේ තමයි හැම data එකක්ම store වෙන්නේ. ඊට අමතරව ආයෙත් තියෙනවා provide data independence between data and application software. Then
allows multiple sharings and තවත් වැදගත්ම එකක් තමයි less manpower required. ඉතින් less manpower required කියන එකත් වැදගත් වෙන හේතුවක් තමයි අපිට manual කරද්දී සාමාන්‍ය එකම කෙනෙක් අපි දැකලා නැහැ කවදාවත් ඔෆිස් එකක් ඇතුළතවත් ෆයිල්ස් හොයන වැඩේ ෆයිල්ස් වල ලියන වැඩේ කරනවා. but computerized database එකකදී තනි පුද්ගලයෙක්ට ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්. So they are the advantages of database. Features of database. First feature of a database is minimal data redundancy. Before that, data redundancy means storing same data over and over in many tables. Tables ගොඩක අපි එකම data එක store කරනවා නම් අපි ඒකට කියනවා data redundancy කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. So there is a database of any school and student table, sports table, club table and library table. In student table we have fields like student number, name and telephone number. There are two students called Amal and Sunil. And even in sport table there is name, sport and year. So if I used Amal and Sunil කියන දෙන්නා තමයි මම පාවිච්චි කරේ. Club table and library table. We don't require this book and year stuff, so I didn't put anything. නිකන් ඒකට ඉලක්ක විතරක් ගහමු. මොකද අපිට ඕනේ වෙන්නේ මේ නම විතරයි දැන් මේ කතා කරද්දී. මෙතනදී අපි අරන් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් we have to get a student called Amal and unfortunately දැන් මෙයාගේ නම Amal නෙමෙයි අපිට change කරන්න ඕනේ වෙනවා මෙයාගේ නම Amal to Kamal. By mistake අපි යාට නම දාලා තියෙනවා Amal කියලා. හැබැයි නම Amal නෙමෙයි එයාගේ නම වෙන්න ඕනේ Kamal කියලා. හරි. දැන් මේ වගේ එකක් change කරද්දී එතකොට අපිට change කරන්න වෙනවා පළවෙනියටම මෙන්න මේ student table එකේ ඊගාවට අපිට sports table එකේ library table එකේ සහ club table කියන හතරෙම. එතකොට ඔය වගේ tables 10ක් තිබ්බනම් අපිට 10 ඇතුළෙම මේ නම change කරන්න වෙනවා. ඕකට solution එකක් විදිහට තමයි minimal data redundancy කියලා එකක් අපි use කරන්නේ. minimal data redundancy කියලා කියන්නේ මේ වගේ එක data එකක් අපි එක තැනකදී විතරක් පාවිච්චි කරලා අනිත් තැන් වලට වෙන දෙයක් පාවිච්චි කරනවා. ඉතින් example එකක් විදිහට අපි මේකම පුළුවන් මෙන්න මේ name කියන column field එක අයින් කරලා අපි ඒ වෙනුවට use කරනවා මොකද්ද? මෙන්න මේ student number එක. අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ student number එක use කරන්න. මේ හැම එකකටම student number එක replace කරන එක තමයි අපි minimal data redundancy කියලා කරන්නේ. එතකොට වෙන්නේ මේ Amal කියලා හැමදැනම storage එක නැති වෙනවා. ඒ වෙනුවට student අදාළව තියෙන primary key එකේ හැමදැනටම store වෙලා ඒ student represent කරනවා. එතකොට නම වෙනස් වෙනවා නම් මේ student table එකේ ඒකෙන් මේ කාටවත් වෙනසක් වෙන්න උවමනාවක් නැහැ. මොකද ඒ හැමෝගෙම අපි use කරේ student number එකකින්ද. ඒක තමයි අපේ පළවෙනි feature database වල minimal data redundancy. Second feature data consistency. Okay, so data consistency means organizing our database in a well structured manner. Then අපිට පේනවා minimal data redundancy වලින් අපිට මෙහෙම database එක ගන්නට හැමදැනටම අදාළ වෙන විදිහට consistently තියාගන්න පුළුවන්කමක් ලැබුණා. Alright. Increase efficiency and saving our time as well. So they are the main features of a database. And then we are talking about the difference between manual database and electronic database. So the first difference is storage. Manual database, it will be stored in paper files and registers. As we talked earlier, physical space ගත්තට පස්සේ ලොකු physical space එකක් ඕන වෙනවා අපිට manual database එකක් store කරන්න. ඒත් එක්කම computerized database එකට ඕනේ පොඩි space එකක් විතරයි. Second one, data retrieval. Data retrieval එක ගත්තට පස්සේ manual database එකක
සාමාන්‍ය database එකක් නැති තැනකට වඩා ඉක්මනට උනත් computerized database එකේදී අපිට තප්පර ගාණක් ඇතුළත database එකකින් data retrieve කරගන්න වැඩේ කරගන්න පුළුවන්. එතනදී computerized database එකක් more time efficient. Next one, data updating. So if we are talking about data updating, in manual database, it's hard to edit some data that we changed. Example එකක් ගත්තොත් මේකම ගත්තොත් අපි මේක manual එකක තිබ්බනම් අපිට one by one change කරන්න වෙනවා මොකක් හරි අපි ලියපු written text එකක්. But if it wasn't computerized database, we can easily edit those things. මේවා මේ විදිහටම තිබ්බත් අපිට මේවා edit කරන්න පහසුයි. ඒකට අපි ඒ විදිහට තියන්නේ නැහැ මොකද minimal data redundancy කියන්නේම database වල feature එකක් හින්දා. ඊගාවට accuracy. අපි දන්න දෙයක් තමයි අපි මිනිස් වැඩක් කරද්දී අපිට ඒක වරදින්න තියෙන ඉඩ වැඩි. මොකද අපි අද mistakes වෙන්න පුළුවන් ඉඩ වැඩි. හැබැයි අපි දන්න තවත් දෙයක් තමයි machines වලින් accuracy එක වැඩි. ඒකට database එකක් වුණත් ගත්තාම computerized නැගිදී accuracy එක වැඩි වෙනවා. ඊගාවට තියෙන feature එකක් තමයි data sharing කියන්නේ. අපි ගාව තියෙන manual database එකක් share කරගන්නවා නම් අපිට ඒක physically අරගෙන තව තැනකට යන්න වෙනවා. හැබැයි අපි ඒක online share කරගන්නවා නම් අපිට මිනිත්තු ගානකින් seconds ගානකින් අපිට ඒක share කරගන්න අවස්ථාවක් තියෙනවා. So those are the differences between manual database and computerized database. Introduction to the relational databases. So after the features and differences of databases, we have relational databases. මේ relational databases ගත්තාම එයාලා flow එකක් follow කරනවා. අපි මේ ලියලා තියෙන flow එක පළවෙනියටම කියනවා collection of fields make a record. collection of fields make a record කියලා කිව්වහම මේ පැත්තේ අපිට තියෙන පොඩි table එකක්. ඉතින් මේ table එකේ name, age, year and index කියලා columns හතරක් තියෙනවා. ඉතින් මේ columns වලට අපි කියනවා fields කියලා. මේ columns වලට අපි කියනවා fields නැත්නම් columns කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ fields වල එකතුවකින් අපිට හැදෙනවා record එකක්. එතකොට මේ name, 17, year and index මේ හතර දෙනාගම එකතුවකට අපි කියනවා ඕනෙම table එකක තියෙන fields වලින් හැදෙන එක row එකකට අපි කියනවා record එකක් කියලා. මේ record එකක් කියලා කියන්නේ තනි object එකක් නැත්නම් තනි පුද්ගලයෙක් ගැන තියෙන සම්පූර්ණ details ටිකටම නැත්නම් සම්පූර්ණ data ටිකටම තමයි අපි record එකක් කියලා කියන්නේ. So first thing, collection of fields make a record. And second point, collection of records make a table. Now මේ වගේ හැදෙන එක record එකක් වගේ තව records ගොඩක් හැදුනට පස්සේ අපිට table එකක් create වෙනවා. First point, collection of fields make a record. Second point, collection of records make a table. And third point, collection of interconnected tables make a record. Collection of interconnected tables makes a record. That means මේ වගේ දැන් මේක අපි ගත්තොත් එimhe student table එකක student table එකට අදාළව තවත් tables තියෙනවා නම් එකට connect වෙච්ච අපිට database එකක් නැත්නම් relational database එකක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. Now we come to primary key. So primary key එකක් කියන්නේ in definition ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් the column which enables to identify a record uniquely in a table. The column which enables to identify a record uniquely in a table. මේ කියන්නේ අපිට මොකක්ම හරි table එකක එක column එකක් නැත්නම් එක field එකක් use කරලා මුළු record එකක්ම ගැන අඳුර ගන්න පුළුවන් නම් අපි මේකට කියනවා primary key එකක් කියලා. ඉතින් අපි real world example එකක් වගේ ගත්තොත් අපි අපේ නමක් ගත්තොත් එහෙම නම කියන එක සාමාන්‍යයෙන් හැමතැනම duplicate වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි අමල් කියලා නමක් ගත්තොත් අමල් කියන එක්කෙනා ගොඩක් අය ඉන්න පුළුවන්. ඒකට අපිට මොන අමල්ද කියන එක හරියටම define කරගන්න බැරි වෙනවා. ඒත් එක්කම අපි මේ අමල් කියන එක්කෙනාට දීලා තියෙනවා NIC number එකක්, national identity card number එකක්. ඉතින් ඒ අපිට national identity card number එකකින් පුළුවන් ඒ කියන particular අමල්ද හරියටම අඳුරගෙන
එයාට අදාළ data ටික හරියටම හොයාගන්න. ඉතින් එතකොට primary key එකක් කියන්නේත් මේ වගේ මොකක් හරි field එකක් තියෙනවා. ඒ field එකෙන් අපිට පුළුවන් අදාළ පුද්ගලයා ගැන නැත්නම් අදාළ දේ ගැන සම්පූර්ණ විස්තරයක් හොයාගන්න. ඉතින් අපි මේ table එකෙන් example එකක් ගත්තොත් අපිට name එකට ආවොත් එහෙම දැන් අපි කිව්වා name එක කමල් අමල් මෙතන names පහක් තිබ්බට සමහරක් වෙලාවට name එකක් කියන එකනව repeat වෙන්න පුළුවන්. ඒත් එක්කම age එක කියන එක ගත්තට පස්සේ දැන් මම මෙතන දැම්මොත් එහෙම 22යි කියලා දාමුකෝ. හරි. එතකොට age එක කියන එක repeat වෙලා තියෙනවා. year එක කියන එක repeat වෙලා තියෙනවා. දැන් අපිට repeat වෙන column එකක් නැත්නම් repeat වෙන field එකක් primary key එක වගේ ගන්න බැරි ඇයි? අපිට repeat වෙන field එකක් primary key එක වගේ ගන්න බැරි හේතුව තමයි දැන් අපිට age එක ඕනේ නැහැ. අපි හිතමුකෝ අපේ NIC number එකම. දැන් 9 දී අපිට ප්‍රශ්නය ආවේ මොන අමල්ද කියලා ප්‍රශ්නයක් ආවා අමල් ගැන හොයද්දී. නම primary key එකක් වගේ ගත්තොත්. ඉතින් NIC number එකෙදිත් වෙන්නේ එකම එක්කෙනා repeat වුණොත් අපිට මොන කෙනාද කියලා අඳුරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට repeat වෙනවා නම් අපිට ආව primary key එකක් වගේ ගන්න බෑ. ඉතින් ඒත් එක්කම අනිත් point එක තමයි අපිට primary key එකක් කවදාවත් හිස් තැනක් වෙන්නත් බෑ. primary key එකක් කවදාවත් හිස් තැනක් වෙන්නත් බෑ. එතකොට මොකක්ම හරි column එකක හිස් තැනක් තියබ්බොත් එහෙම එයාව අපිට primary key එකක් විදියට ගන්න බෑ. ඉතින් මේ table එකේදී මම primary key එක විදියට එතකොට ගන්නෙ මෙන්න මේ index කියන එකේනාව. මොකද මේ index කියන එකේනා කොහෙවත් repeat වෙලා නැහැ. ඒත් එක්කම තමයි දැන් මේ index s.2.5 කියන එකේනාගෙන් මට හොයාගන්න පුළුවන් name එකට හරිනේ age එක 22යි අවුරුද්ද 2022 කියලා. ඉතින් s.12 කියන එකේනාගෙන් s.012 කියන එකේනාගෙන් මට අමල් 17 and 2019 කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි සරලවම primary key එකෙන් වෙන්නේ. ඒත් එක්කම තමයි primary key එකක් choose කරද්දී primary key cannot be null වෙන්න බෑ නැත්නම් හිස් වෙන්න බෑ. ඒත් එක්කම primary key cannot be repeated. තව special point එකක් තියෙනවා. ගොඩක් times ගොඩක් most of the times primary key කියන එකේ data type එක text එකක් වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා data types කියන්නේ මොනවද අපි ඔය කොහොමද input කරන්නේ කියන එකත් දැන් මෙතනදී primary key එක ගැන කතා කරලා තමයි මතක් කරගන්න කිව්වේ. ඒත් එක්කම තමයි සාමාන්‍යයෙන් අපි ටෙලිෆෝන් නම්බර් එකක් වයසක් ඇඩ්‍රස් එකක් වගේ දේවල් primary key එකක් විදියට තනි field එකක use කරන්නේ නැහැ. ගොඩක් මේ වෙලාවට පාවිච්චි කරන්නේ මේ වගේ ID එකක්. එහෙම ID එකක් තිබ්බෙත් නැත්නම් තමයි අපි වෙන දෙයකට යන්නේ. Then we have composite primary key. So the composite primary key in definition, when we don't have a primary key or when we can't take a primary key from a single column, we have to use 2 or more columns to make a primary key, and that's we called composite primary key. අපිට primary key එක column එකක් use කරලා ගන්න බැරි වුණාට පස්සේ අපි columns දෙකකට හෝ ඊට වඩා ගානකට යනවා නම් අපි ඒකට කියනවා composite primary key එකක් කියලා. ඉතින් මේ වගේ දේවල් එන්නේ කොයි වගේ instances වලද කියලා අපි example එකක් බලමු මුලින්ම. So මෙතන තියෙන tables තුනක් student table, sports table and student sport table. ඉතින් පළවෙනි මේක තියෙනවා. පළවෙනි එකේ මම primary key එක විදිහට ගත්තේ මෙන්න මේ index කියන එකේනාව. දෙවෙනි එකේදීත් අපිට තියෙනවා sport ID and coach කියලා තුනක්. ඉතින් එතනදී sport ID එක SID කියන එක තමයි මම primary key එක වගේ ගන්නෙ. හරි. දැන් මොකද ඒ දෙන්නගෙන් මම primary key එක ගද්දී මට SID කියන එක repeat වෙලත් නැහැ. index කියන එක repeat වෙලත් නැහැ. ඊට පස්සේ අපිට තව table එකක් එනවා student sport table එක. ඉතින් මේ student sport table එකට ආවට පස්සේ index එක තියෙනවා sport ID එක තියෙනවා and PD කියලා එකක් තියෙනවා true false දාන්න පොඩි boolean එකක්. හරි. ඉතින් මෙතනදී මේ index කියන එක ආවට පස්සේ ඔයාලට පේනවා index එක විතරක් අපිට තනියෙන් ගන්න බෑ. index එක මෙතනයි repeat වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම එතකොට අපිට මෙයාව ගන්න බෑ.
අපිට ස්ටුඩන්ට් ස්පෝර්ට් ID එකට ආවට පස්සේ ස්පෝර්ට් ID එකත් රිපීට් වෙලා තියෙනවා. ඒකට අපිට යාවත් ගන්න බෑ. ඒකට අපිට PT අය වගේ අනිත් තව තියෙන දේවල් සාමාන්‍යයෙන් අපිට ගන්න ඉතියක් නෑ. මොකද ගත්තත් මේකත් ට්‍රූ වෙලා තියෙනවා. බූලියන් එකක් වගේ දේවල් අපි කොහොමවත් ගන්නෙ නෑ. ඒතකොට මේ වගේ තැන්වලදී අපි කොහොමද ප්‍රයිමරි කී එකක් හදාගන්නේ? ඉතින් මේ වගේ තැන්වලදී ප්‍රයිමරි කී එකක් අපිට හදාගන්න තියෙන ලේසිම විදිය තමයි මේ දෙන්නව කම්බයින් කරලා බලන එක. අපිට පුළුවන් index and sport ID කියන දෙන්නව කම්බිනේෂන් එකක් විදියට ගන්න. මේ දෙන්නගේ කම්බිනේෂන් එකක් අරන් බලන්න අපිට පුළුවන්. එහෙම අරන් බලුවොත් එහෙම S005 plus SP01 කියන කෙනා රිපීට් කරලා ගියා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙන්නම අපිට සරලම විදියට ගත්තොත් දෙන්නම එක සෙල් එකක් විදියට අරගෙන අපිට බලන්න පුළුවන් මේ දෙන්නම රිපීට් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ දෙන්නම රිපීට් වෙලා නැත්නම් අපිට ඒ දෙන්නගේ ඒ කියන්නේ index and sport ID කියන fields දෙක එකතු කරලා අපේ composite primary key එක හදාගන්න පුළුවන්. ඉතින් composite primary key එකක් ලියද්දී අපි ලියන්නේ අපේ තියෙන field name එක ලියා ගන්නවා index plus අපේ SID. ඉතින් ඔන්නෝම තමයි අපි composite primary key එකක් සාමාන්‍යයෙන් පෙන්වන්නේ. මෙතනදී අපිට foreign key ගැන කතා කරන්න පුළුවන්. So definition එකක් foreign key වලට අපිට හරියටම definition එකක් නැහැ. but foreign keys පාවිච්චි කරන්නේ tables දෙකක් relationship එකක් දාලා connect කරගන්න. ඉතින් අපි ඒකට points වගේක් ලියලා තියෙනවා. පළවෙනි point එක a foreign key is a field or a combination of fields that used to uniquely identify records of another table. A foreign key is a field or a combination of fields that uniquely identifies rows of another table. මොකක්ද ඒ කියන්නේ? ඉතින් foreign key එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට tables දෙකක් මැද්දේ relationship එකක් හදන්න උදව් කරන එකනේ. ඒත් එක්කම තමයි foreign key එකක් පාවිච්චි කරන්නේ තව table එකක තියෙන data ටිකක් වෙන table එකක represent කරන්න. example එකක් විදිහට ගත්තොත් දැන් මගේ මේ index student table එක ඇතුළේ ඉන්නවා index කියලා primary key එකක්. ඉතින් මම මේ index කියන primary key එක ඇව්වා මෙන්න මෙතනින් student sport කියන table එකට. එතකොට මේ index කියන column එකෙන් student sport table එකේදී index කියන column එකෙන් student sport table එකේ represent කරන්නේ මෙන්න මේ මුළු table එකමයි. මෙයාගේ S005 කියලා represent කරන්නේ සම්පූර්ණ talent 2022 මේ row එකමයි. ඊට පස්සේ S007 කියලා represent කරන්නේ හරිනේ 23 2019 and ඒ polymer. ඉතින් ඒ වගේ මොකක්ම හරි field එකක් මගින් table එකක් represent කරන එකට තමයි අපි foreign key එකක් කියලා කියන්නේ. ඉතින් ඒකට ඒ key field එකට අපි කියනවා foreign key එකක් කියලා. දෙවෙනි point එක it is used to build a connection between two tables. ඉතින් අපි කතා කරා මෙතනදී අපිට ආව connection එක තමයි student and sport. student කරන sport එකත් එක්ක තමයි connect වෙන්නේ. තුන්වෙනි point එක the value in a foreign key corresponds to the value of a primary key in another table. හරි. දැන් අපි එතනදී කිව්වේ අපි foreign key එකක් විදිහට key එකක් කොහෙට හරි යවන්නේ ඒ field එක මගින් අර මුළු table එකම represent කරන්න සහ table එක uniquely අඳුරගන්න. ඒකට table එකක් uniquely අඳුරගන්න නම් අපි යවන්න ඕන අනිවාර්යෙන් primary key එක. ඒකට හැමතිස්සෙම foreign key එකක් කියන්නේ තවත් කෙනෙක්ගේ primary key එකක්. දැන් අපි index එක ගත්තොත් එහෙම index එක student table එකේ primary key එක. sport ID එක ගත්තොත් එහෙම sport ID එක sports table එකේ primary key එක. primary key and foreign key. Then we talk about the data duplication. So recording the same data repeatedly is called data duplication. එකම data එකක් එකපාරකට වඩා repeat වෙනවා නම් ඒකට data duplication එකක් කියලා කියනවා. ඉතින් මේ data duplication එකේ disadvantages ටිකක් තියෙනවා.
ඒක අපිට මෙතන පොයින්ට් වගේක් තියෙනවා. ඒත් එක්කම අපිට සාමාන්‍යයෙන් දැන් කතා කරපු දේවලුත් තේරෙනවා එකම ඩේටා එක දෙපාරක් හෝ එකපාරකට වඩා ඩුප්ලිකේට් වෙනවා කියන්නෙම අපිට ඇනලයිස් කරගන්න එකේ හැම දෙයකටම අමාරු වෙනවා. පළවෙනියටම කියනවා inability to select a proper primary key uniquely to identify a record. Okay, දැන් අපිට මේ same data එකක් තව පාරක් repeat වෙනවා කියන්නේ අපිට index එකවත් primary key එක විදිහට ගන්න බැරි වෙනවා. මොකද එයාවත් repeat වෙන හින්දා. එතකොට අපිට පළවෙනි point එකේදී කිව්වා inability to select a proper primary key. primary key එකක් අපිට ගන්න අමාරු වෙනවා. දෙවැනි point එක difficulty in analyzing data. අපිට data analyze කරද්දී accurate විදිහට information accurate විදිහට result එක එන්න නැති වෙන්න පුළුවන්. තුන්වෙනි එක reducing efficiency. අපිට inaccurate data එනවා inaccurate විදිහට informations reports හදනවා කියන්නම efficiency එක අඩු වෙනවා කියන එක. Okay, so now we have to talk about database management system. So when we talk about database management system, first we have to talk about those data types. As I mentioned earlier, there are few data types that you have to know when we insert data into a database management system. අපි database management system එකකට data enter කරද්දී ඒවා අපි අදාළ වෙන data types වලට තමයි enter කරන්න ඕනේ. ඉතින් data types වර්ග පහක් තියෙනවා. පළවෙනි එක තමයි numeric. numeric කියලා කියන්නේ ඕනෙම number එකක් enter කරන එකට. ඊගාවට තියෙනවා text. text එකක් කිව්වම අපි දන්නවා ඕනෙම letter එකක් ඕනෙම වචනයක් අපි enter කරනවා නම් ඒක text එකක් විදියට තමයි වැටෙන්නේ. ඊගාවට අපිට currency, date time සහ boolean කියලා තව තුනක් ඉන්නවා. ඉතින් ආයෙ ගත්තොත් එහෙම numbers enter කරනවා නම් අපි numeric පාවිච්චි කරනවා. text එකක් ඕනෙම letter එකක් contain වෙලා තියෙනවා නම් එයාට අපි text භාවිතා කරනවා. currency එකක් මොකක් හරි මුදල් ඒකකයක් පෙන්වනවා නම් අපි එයාට currency පාවිච්චි කරනවා. date එකක් mention කරන date time සහ yes no question වගේ වලට අපි පාවිච්චි කරනවා අපේ boolean data type එක. දැන් ප්‍රශ්නයක් කරනවා මෙන්න මේ වගේ තැනකදී පාවිච්චි කරන්න මොකද්ද කියලා. sample එකක් විදිහට ගත්තොත් primary key එකක් අපිට හම්බ වෙනවා S0017. නැත්නම් phone number එකක් අපිට දෙනවා +9471. මොකටද? හරි. එතකොට මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ තැන්වලදීවා numbers වලට පිටින් මොනවම හරි පාවිච්චි කරලා තියෙනවා නම් මේ numbers වලට පිටින්ම පාවිච්චි කරලා තියෙනවා S අකුරක් numbers වලට පිටින්ම පාවිච්චි කරලා තියෙනවා positive mark එකක්. ඉතින් එතකොට ඒ දේවල් එන්න ඕන data type එක අනිවාර්යයෙන්ම text එකක් විදියට. numbers කොච්චර තිබ්බත් numbers වලට පිටින් මොකක් හරි පාවිච්චි කරලා තියෙනවනම් එයා වෙන්න ඕනේ text එකක් විදියට. ඒත් එක්කම මතක තියාගන්න ඕන තව දෙයක් තමයි primary key එකක් අපි ගොඩක් කරවට දාද්දී මෙන්න මේ වගේ දේවල් එන හින්දා අපි එයාව text data type කියන එක යාගේ තමයි තියන්න try කරන්නේ. Okay, so next part is in this database management system it consists of four main parts which is called forms, queries, tables and reports. ඉතින් මේ database එකක් කියන එක ඇතුලේ database management system එකක් ඇතුලේ database කියන එකට අමතරව අපිට ඉන්නවා forms, queries, tables සහ reports කියලා කට්ටියක්. ඉතින් මේවා ගැන තණ්ඩණියෙන් ගත්තොත් අපි data ටිකක් insert කරන්න use කරන්නේ මෙන්න මේ forms. ඕගොල්ලන්ටත් experience ඇති Google Forms වගේ දේවල් use කරලා. ඉතින් මේ Google Forms වලින් වගේ දේවල් වලින් අපි enter කරන data ටික tables නැත්නම් database වලට තමයි insert වෙන්නේ. ඉතින් අපි forms වලින් enter කරන data ටික tables වල store වෙනවා. මේ tables වලින් අපි අවශ්‍ය data ටික විතරක් ගන්න එකට අපි කියනවා query එකක් කියලා. query එකට අපි තව කියන්න පුළුවන් තව නමක් තමයි requested data කියලා කියන්නේ. ඉතින් query එකටම අපිට කියන්න පුළුවන් requested data කියලා. ඒ කියන්නේ tables ගොඩකින් අපිට
රික්වෙස්ට් කරලා අදාළ ෆීල්ඩ්ස් ටික විතරක් ගන්න එකට තමයි query එකක් හදනවා කියලා අපි කියන්නේ. මේක ගැන අපි තව ඉස්සරහටත් කතා කරමු. ඊට පස්සේ තියෙනවා අපිට reports. end of the day අපිට මේ තියෙන database එක ගැන summary එකක් ගන්නවා වගේ වැඩකට අපිට පුළුවන් මේ reports පාවිච්චි කරන්න. අපි මොකක් හරිම දෙයකදී summary එකක් ගන්නවා නම් ඒ summary එක ගන්න අපි reports පාවිච්චි කරනවා. ඉතින් ඕක තමයි database management system එකේ තියෙන four main components ටික. ඉතින් ඊට පස්සේ අපිට මේවට examples ගන්න පුළුවන් Microsoft එකේ Access, Oracle Corporation එකේ Oracle සහ Base කියන software ටික database management system විදියට අපිට use කරන්න පුළුවන්. ඊගාවට අපි කතා කරනවා types of relationships. මේ database වල tables අතර තියෙන relationships ගැන අපි කතා කරා foreign case වලදී relationship එකක් ඇති කරනවා මේ හැම table එකක් අතරම. ඒත් එක්කම අපි කතා කරලා තියෙනවා database එකක් කියන්නේ interrelated tables වල එකතුවක්. tables එකට එකතු වෙච්ච තැනක් තමයි database එකක් කියලා කියන්නේ. ඉතින් ඒකට මේ database එක තුල කට්ටිය එකට එකතු වෙලා interrelated මේ relationship එක මොකක්ද කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් relationship වලට තුනක් තියෙනවා. පළවෙනි එක තමයි one to one relationship, දෙවෙනි එක තමයි one to many relationship, තුන්වෙනි එක තමයි many to many relationship. අපි වලට සරලවම කියනවා one to one, one to many and many to many කියලා. ඉතින් මුලින්ම අපි කතා කරමු one to one relationship එක ගැන. හරි මෙතන අපිට tables දෙකක් මම table A table B කියලා අඳගත්තා. මේ one to one relationship එකක් කියලා කියන්නේ මෙන්න මේ එක table එක අපි ගත්තොත් table A කියන එක්කෙනාගේ එක record එකකට record එකක් කියන්නේ මේ වගේ එකක් fields වල එකතුවක්. මේ එක record එකකට relationship එකක් තියෙන මේ table B කියන එක්කෙනාගේ එක record එකක් එක්ක විතරයි. ඉතින් table A එකේ එක record එකකට මේ පැත්තේ එක record එකක් එක්ක විතරයි relationship එක තියෙන්නේ. මේ පැත්තේ එකට එකක් එක්ක විතරයි relationship එක තියෙන්නේ. මේ වගේ වට කියනවා අපි one to one relationships කියලා. ඊගාවට අපිට එනවා one to many relationship. Then we have one to many relationship. So in one to many relationship මම තව table එකක් ගත්තා. We got table A and table B, and in table B we have few more records. So කලින් එකේ වගේමයි table A එකට table B එකත් එක්ක connection එකක් තියෙනවා. මෙතනදි වෙන්නේ table A එකට table B එකත් එක්ක එක connection එකකට වඩා තියෙන්න පුළුවන්. one to many. මේ table එකේ එක්කෙනෙක්ට මේ table එකේ තව එකක් එක connection එකක් තියෙන්න පුළුවන්. මෙයාට මෙයාත් එක්ක connection එකක් තියෙන්න පුළුවන්. එයාත් එක්ක connection එකක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම ඕන අපිට එහෙම connection එකක් තියෙන්න පුළුවන්. ඒතකොට table A එකේ එක record එකකට table B එකේ records ගොඩක් එක්ක connection එකක් තියෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් each row in one table can be related to multiple records in another table. Each row record in a table can related to multiple records in another table. ඉතින් ඒත් එක්ක මේකෙදි පොඩි features ටිකක් තියෙනවා මතක තියාගන්න. ඔයාලට table A එකේ අපිට table A එකේදී මෙයාව relate කරන multiple tables වලට table B එකේ එක record එකක් relate වෙන්නේ table A එකේ එක record එකක් එක්ක විතරයි. මේ හැමතැනකදීම පේනවා table B එකේ මේ record එකේ relate වෙලා ඉන්නේ මෙයාට විතරයි.
මේ රෙකෝඩ් එකට ඉන්නේ ටේබල් A එකේ එක්කෙනා විතරයි. හැම එකකටම එක්කෙනයි ටේබල් A එකෙන් ඉන්නේ. අපිට බෑ කොයි වෙලාවකවත් මෙන්න මේ ටේබල් B එකේ එක රෙකෝඩ් එකකට මෙහෙම තව එක්කෙනෙක්ව දාන්න. අපිට පුළුවන් ටේබල් B එකේ රෙකෝඩ් එකකට ඉන්න පුළුවන් ටේබල් A එකෙන් එක්කෙනයි ටේබල් A එකේ එක්කෙනෙක්ට ටේබල් B එකේ ගොඩක් ඉන්න පුළුවන්. ඒත් එක්කම ටේබල් B එකේ හැමෝටම අනිවාර්යෙන් ටේබල් A එකේ රෙකෝඩ් එකක් රිලේට් වෙලා තියෙන්න ඕනේ. හැබැයි ටේබල් A එකේ ටේබල් B එකත් එක්ක රිලේට් වෙච්ච නැති රෙකෝඩ්ස් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ටේබල් B එකේදී අපිට අනිවාර්යෙන්ම ටේබල් A එකත් එක්ක රිලේට් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඕක තමයි one to many relationship කියලා කියන්නේ. Many to many relationship in definition, row in one table can relate to few more. Many to many relationship in definition, row in one table can relate to multiple records in another table and vice versa. That means අපි එකක් ගත්තොත් table A table B කියලා table A එකේ record එකකට table B එකේ records ගොඩක් ඉන්න පුළුවන්. table B එකේ record එකකට table A එකේ records ගොඩක් ඉන්න පුළුවන්. example එකක් ඔය ගත්තොත් teacher කෙනෙක්ට students ලා ගොඩකට ගන්නන්න පුළුවන්. එක ස්ටුඩන්ට් කෙනෙක්ට ටීචර්ස් ලා ගොඩක් ඉන්නත් පුළුවන්. ඉතින් ඔය ටික තමයි රිලේෂන්ෂිප් ටික මේ database interconnect වෙන. one to one to many සහ many to many. So query ගැන පොඩ්ඩක් අපි කතා කරමු. query එකක් කියන්නේ අපි definition එකක් දීලා තියෙනවා. We use query to retrieve information as a request from a database. ඒ කියන්නේ query එකක් කියලා අපි කියන්නේ මොකක්ම හරි මොනවාම හරි data ටිකක් අපි request කරන database එකෙන් අපිට ලබා දෙන්න කියලා. ඉතින් මම example එකක් ගන්න සරල විදිහට query වලට අපි හිතමු database එකක් තියෙනවා table A සහ table B කියලා. මේ table A එකේ තියෙනවා name, city and age කියලා තුනක්. table B එකේ තියෙනවා gender and telephone number කියලා. ඉතින් අපිට පුළුවන් අපිට උවමනාවක් එනවා name and gender කියන දෙන්නවා එකට බලා ගන්න. මෙන්න මේ table එකේ name and මේ table එකේ gender කියන දෙන්නවා එකට බලා ගන්න උවමනාවක් එනවා. අන්න ඉතින් ඒ වගේ වෙලාවට අපිට මේ query එකක් use කරලා පුළුවන් table A එකෙන් table A එකෙන් name කියන එක්කෙනාවයි අපිට table B එකෙන් gender කියන එක්කෙනාවයි අරගෙන අලුත් table එකක් හදාගන්න. ඒ table එකේ එතකොට ඉන්නේ name and gender විතරයි. ඉතින් සරලව කිව්වොත් ඕක තමයි query එකක් කියලා කියන්නේ. අපි request එකක් කරලා database එකට ගියලා අලුත් table එකක් හදාගන්නවා. අපිට ඕනේ details ටික දාලා. ඉතින්
database lesson එකේ අපිට ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. one page වලින් අපි database lesson එක cover කරා. මෙතනින් පස්සේ ඔයගලන්ට videos ටික තියෙනවා අපිට past papers. So with that note lamai, we have ended our database lesson, and as I told, we only got one page short note for this lesson. ඉතින් මේ lesson name පස්සේ මම හැමෝගෙම request එකක් කරනවා database question එක 2019 20 21 22 ඉඳන් 23 24 වෙනකම්ම කරන්න. ඒ question එක කරලා ඔයාලට මේ පාඩම set වෙනවද කියලා බලන්න. ඔයාලට මේ පාඩමේ pattern එක තේරෙන්න ගන්නවා around 2 to 3 papers කරන්න යද්දි. 2019 20 කරද්දිම ඔයාලට තේරෙන්න ගන්නවා same questions ටික තමයි repeat වෙලා තියෙන්නේ. same pattern එක තමයි තියෙන්නේ. මේ අපි ඉගෙන ගත්ත දේවල් වලින් ඔයාලට 10 out of 10 score කරන්නත් අර අපි කියපු උඩ MCQ ටික කරන්නත් කිසිම ගේමක් වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම අපි database lesson එක ගැනත් ඒත් එක්කම අපි database lesson එකේ questions ටික 2019 ඉඳන් 2024 වෙනකම් question wise videos ටිකත් upload කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඒකෙන් වැරදි වෙනවා නම් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඕනම වෙලාවක contact කරගන්න contact number එක thank you.